අපිට මේ පාරෙන් තමයි යන්න තියෙන්නේ. ලස්සනට හදලා තියෙනවා. අපිට අර එහෙට ගිහිල්ලත් ටික දුරක් යන්න තියෙනවා. ගෝවිලට නම් මෙන්න මෙතන තමයි නාගදීපේ පන්සල තියෙන්නේ. අපේන චෛත්‍යයක් තියෙනවා. ඔතන තියෙන්නේ නාගදීපේ පන්සලේ චෛත්‍ය. මේ පාරේ යන්න තියෙන්නේ බෝට්ටුවෙන් ඇවිල්ලා අතර බැලලා යන්න තියෙන්නේ. ගොඩක් දුර බෝට්ටුවෙන් ආවා. අකුළුවේ හරිම ලස්සනට මෙතන යන්න තැන් ටික හදලා තියෙනවා. මගේ නෙවෙයි යාළුවෙක්ගේ ගෙවල් ළඟ. තේරෙන්නේ? අපේ කට්ටිය ලොකුයි දෙන්නෙක් ඉන්නේ පුතාලා. කෙනෙක් මාතර ඉගෙන ගන්නවා අනිත්. මේ තමයි නාගදීප පුරාණ රජ මහා විහාරය. එවන්න හරි ලස්සනයි. චෛත්‍යයේ ලස්සන හදලා තියෙනවා. මේ වටපිටාව හරිම ලස්සනයි. අපිට මේ මෙතන සෙරප්පු ගලවන තැනක් තියෙනවා. මේ පැත්තෙන් තමයි එන්න තියෙන්නේ. අතර සෙරප්පු ගලවන තියෙනවා. මේ ඉන්න චරන් ජයතු නාහිමි. අපිට පන්සලෙන් මේ ටික යන්න තියෙනවා. ඕනත මෙන්න මේක තමයි චෛත්‍යය. හරිම ලස්සනයි. අතන අලුතෙන් බුදු පිළිමයක් හදනවා. එපා කියලා. අපිට මේ හරියේ ෆොටෝ ගන්න වීඩියෝ කරන්න එපා කියලා තියෙනවා. ඒකින්ද මෙතෙන්දි vlog එක නවත්තලා ඇතුලෙන් පොඩ්ඩක් පටන් ගමු. අපිට මට මේකක් හම්බුණා. දැන් අපි ඒක චෛත්‍යයෙන් වටේට දියන්න ඕන. මෙතන වීඩියෝ කරන් දෙන්නේ. හොරාට වීඩියෝ කරන්නේ. ඒත් ඔයාලා මේක ගැන දැනගන්න බැරි වෙන හින්දා තමයි මම මේක වීඩියෝ කරන්නේ. මේ යන්න අයින දිගේ. හරි ලස්සනයි. මේ තියෙන්නේ අන්න බෝධිය. ඔය තියෙන බෝධිය. තකිට්ටකි. ඉතින් යාළුවනේ පාරේ එහා පැත්තේ තමයි චෛත්‍ය තියෙන්නේ. චෛත්‍ය නෙමෙයි මේ බෝධිය. ආමුද්‍රෝ බලන් ඉන්නේ. ඉතින් අපි මෙතනින් පොඩ්ඩක් vlog එක නවත්තමු. මේව පූජා කරලා අරනතන්න ඇවිල්ලා වන්දනා කරන් තියෙනවා. ආමුද්‍රෝ අතර ඉන්නවා. මෙතෙන්ට යන්න ගමන්. මෙහෙන් අපි මේව දාලා අපිට ඇවිදින්න පුළුවන් බටේ ඇවිදලා බෝමලුවට ගිහිල්ලා
itu ratik kan dulu ya.